සුබ දවසක් මගේ යාළුවනේ. මම නම් හොඳින්. ඔයාට කොහොමද? මල් වට්ටිය පිරෙන්නම මල් ගොඩාක් කඩාගත්තා. මගේ ෂොප් එකට මල් වට්ටි දෙකක්ම හදන්න ඕන නිසා. මේ දවස්වල ගොඩාක් වෙලාවට ගෙදර ඉන්නේ මම විතරයි. පුතාලා දෙන්නත් ඉස්කෝලේට ගිහින්. රෝසි බබා මොන්ටිසෝරි යනවනේ. මේ දවස්වල කුඹුරු වැඩ නිසා හස්බන්ඩ්ත් ඉතින් කුඹුරු ගිහින්. උදේ පාන්දර නැගිටපු වෙලේ ඉඳන් ලොකු යුද්ධයක් කරලා මේ ටයිම් එකේ තමයි ටිකක් නිදාසේ හුස්මක් ගන්නෙ. බෞද්ධයෝ විදිහට අපි ඉතින් අපේ සුබ කටයුතු ආරම්භ කරන්නේ බුදුන් වැඳලානේ. ඒ විතරක් නෙවෙයි. අපේ පැත්තේ පුල්යාර දෙවියනුත් අදහනවා. ඉතින් මමත් පුරුද්දක් විදිහට පුල්යාර දෙවියන්ටත් හැමදාම මල් පාන් පූජා කරනවා. බුදුන් වැඳලා දෙවියෝ අදහලා පටන් ගන්න දවස හරීම සුබයි කියලා මට නම් හිතෙනවා. ව්‍යාපාරයක් කලෙලි වෙන්න, සාර්ථක වෙන්න, දියුණු වෙන්න අපි අදහන ආගම අදහලා දවස ආරම්භ කරන්නම ඕන. එහෙම වුණාම තමයි අපේ වැඩ කටයුතු වලට මේ විශ්වයේ ආශිර්වාදය ලැබෙන්නේ. මම හරි ආසයි ගෙදරින් හැමෝම ගියාට පස්සේ ගෙදර තියෙන මේ නිස්කලංක බවට. අනේ මන්දා මම වැඩි සද්ද බද්ද වලට කැමති කෙනෙක් නෙමෙයි. ඇත්තම කියනවා නම් ඉතින් දවල් 1-2 වෙනකොට අපේ ගෙදර හරියට යුද පිටියක් වගේ. මේ දවස්වල නම් මගේ ෂොප් එක ටිකක් නෙමෙයි ඇත්තටම හොඳටම හැඩි වෙලා තියෙන්නේ. අවුරුද්දෙන් පස්සේ වැඩ පටන් ගත්තට මොකද මට තාම හරියට බැරි වුණා ෂොප් එක පිළිවෙලකට අස් කරගන්න. මම හිතාගෙන ඉන්නේ කොච්චර වැඩ තිබුණත් දවසකට 2කට හරියේ වැඩ ටික පොඩ්ඩක් නතර කරලා ෂොප් එක අලුතෙන් ආයෙම අස් කරලා ගන්න. අවුරුද්දෙන් පස්සේ කියලා නැහැ මහලා දෙන්න ඕඩර්ස් ගොඩ ගැහිලා. ඉතින් ඇත්තටම විවේකයක් නෑ මට ෂොප් එක අස් කරගන්න. හැමදාම උදේ කොහොමත් 8:00-9 විතර වෙන මම ෂොප් එකට එනකොට. මොකද රෝසි බබා මොන්ටිසෝරියට යන්නේ 8:00 විතර. එයත් යනකම් ඉඳලා තමයි මම ෂොප් එකට එන්නේ. ඒ ඇවිල්ලා එහෙම පොඩ්ඩක් අතපතු ගාලා දාලා ෂොප් එක පොඩ්ඩක් යන්තමට මට වැඩ කරගන්න පුළුවන් පිළිවෙලට අස් කරගෙන මම ඉතින් වැඩ ටික පටන් ගන්නවා. මොකද එදා දවසට දෙන්න තියෙන ඕඩර්ස් ටික ඉවර කරගන්නත් ඕනනේ. කොච්චර ඕඩර්ස් තිබුණත් ඉතින් හවස් වරුව නම් ඉතින් මට වැඩක් කරගන්න වෙන්නෙම නැති තරම්. මොකද පුතාලගේ වැඩ, ගෙදර වැඩ ඉතින් ඔක්කොම ගොඩ ගැහෙන්නේ හවස් වරුවටනේ. මම උපරිම උත්සාහ කරන්නේ හවස් වරුව දරුවොත් එක්ක කාලය ගත කරන්න. මෙන්න මේ මටීරියල් එකෙන් මට අද කස්ටමර් කෙනෙකුට ගවුමක් මහලා දෙන්න තියෙනවා. ඉතින් මම මේ සෙත් සෝදානම් කරගෙන මේ ලෑස්ති වෙන්නේ ඒ ගවුම කපන්න. ඔක්කොටම කලින් කස්ටමර් මට දුන්නු ඩිසයින් එක ආය වතාවක් බලා ගන්න ඕනනේ. මොකද ඉස්සර වගේ නෙමෙයි. දැන් කස්ටමර් කෙනෙක් ඇවිල්ලා අපිට ඩිසයින් එකක් පෙන්නන්නේ ෆෝන් එකෙන්. ඔන්න බලන්නකෝ ඉතින් මම මටීරියල් එක කපන වීඩියෝ එකවත් මහන වීඩියෝ එකවත් වීඩියෝ වෙලා තිබුණේ නැහැ. මේ තියෙන්නේ මම ඒ ගවම මහලා ඉවර කරපු වීඩියෝ එක. මේ බටන් ටික අල්ලලා අපි බලමු ඒ ගවුම ලස්සනයිද කියලා.
ඉතින් මොන ඇඳුම මැහුවත් ඒක මහලා ඉවර වෙලා ඒකේ හැඩ බලනකම් මට තමා මුලින්ම ඉවසීමක් නැත්තේ. මම අතින් මහලා ඉවර වෙච්ච ඇඳුමක් දිහා මම බලන් ඉන්නේ හරිම ආසාවෙන්. අනේ ඉතින් මේ මම මහපු ඇඳුමක් නේද කියලා මට මාරම සතුටක් දැනෙනවා. ඉතින් ඒ ඇඳුම ඇඳලා බලන කස්ටම අනේ ඒක හරිම ලස්සනයි කියලා කියනකොට මට ඊටත් වඩා සතුටුයි. මුදල් වෙනුවෙන් වැඩ කළාට මමත් කරන්නේ ඉතින් කාව හරි ලස්සන කරන එකනේ. ඉතින් ඒක මම උපරිමයෙන්ම කරනවා. මේක මට හරි හදිස්සියේ ආපු ඕඩර් එකක්. කලින් දවසේ ඒ අක්කා ඇවිල්ලා අනේ නංගි මට හෙට 2 වෙනකොට මට ගවුමක් මහ ගන්න ඕන. ඔයාට පුළුවන් ද ඒක කරලා දෙන්න කියලා මගෙන් ඇහුවාම මට බෑ කියන්නත් බෑ. මොකද එයා මගෙන් තමයි හැමදාම ගවුම් මහගන්නේ. ඒක නිසා ඉතින් අක්කේ මම එහෙනම් ඔයාට 12:00 1 වෙනකොට මේ ගවුම දෙන්නම් කියලා පොරොන්දු වෙච්ච නිසා මේ දඩි බිඳී මහපු ගවුමක්. අද මේ වෙනකොට මේ මොහොත වෙනකොට ගෙදර කවුරුත්ම නැති නිසා පාළුවක් වගේම ඒ වුණාට හරි නිදහස් ගතියක් මට දැනුණා. මොකද පොඩි තුන්දෙනා හිටියා නම් අනිවාර්යෙන් තුන්දෙනාම රැඳෙන්නේ මගේ ෂොප් එකේ. එතකොට ඉතින් සද්ද බද්ද වැඩි, ඒගොල්ලන්ගේ රණ්ඩු දබර, හිනා වෙන කෑ ගහන හැමදේම ඇහෙන්නේ ෂොප් එකේ ඇතුලේ නිසා කිසිම නිදහසක් නෑ ඉතින් වැඩක් කරගන්න උනත්. අනේ ඉතින් වෙලාවකට හිතෙනවා මේ දරුවෝ මොනතරම් ඉක්මනට ලොකු වෙනවද කියලා. මොකද එයාලා පුංචි කාලේ මම ලොකු දුකක් වින්දා ඒ තුන්දෙනා හදාගන්න. මොකද මම තනියම ඒ තුන්දෙනාගේ වැඩ කරගත්තු නිසා ඇත්තටම කියන්න වචන නෑ. මම ගොඩාක් දුක් විඳලා තියෙනවා ඒ තුන්දෙනා වෙනුවෙන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගවුම මහලා ඉවර වුණාම තිබුණේ. බලන්නකෝ බලලා කියන්න ලස්සනයිද කියලා. ඉතින් ඔන්න ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයා හමු වෙන්න එනකන් ඔයාලා සියලුම දෙනාට ජයශ්‍රී මා බෝ සමිඳු පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා. ඉතින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.